හොඳයි. එසේ නිලසුනට සංදර්ශන සවාල අභිමානවත් නාට්‍යකාරීක සුවිශේෂී සටහනක් ලැබෙන මේ අවස්ථාව සලසා දුන්නේ සාකච්ඡාවේ දෙපැත්තට පවත්වාගෙන යාමයි. හොඳයි මේ අවස්ථාවේදී ඔබ ජීවිතගත කරන ලබන්නේ ශ්‍රේෂ්ඨ උපදේශක පරිසරයේ මාතෘකාදාරියා ප්‍රමුඛ නිලසුන කණ්ඩායමයි. නිලසුනට ඇක්ටර් හෙන්රි ලූකර් අයිවර් ශීලා ෂේ ඩයිසි හොඳයි මේ සූදානම නිලසුනකින්ගේ කීකරුකම විශේෂාංගය ආරම්භ කිරීමටයි අපි බලමු මේ නිලසුනකින් තම ස්වාමියාට කෙතරම්නම් කීකරුද යන වග. හොඳයි ඔබ බලාගෙන ඉන්න. හොඳයි වාඩි වෙන්න බලන්න. හරි දැන් හැමෝම දිගා වෙන්න. හරි දැන් පෙරලෙන්න. හරි වැතිරෙන්න. හොඳයි ඔබ දකින්න ඇති ඉතාමත් දක්ෂ ලෙස ඔවුන් තම ස්වාමියාගේ අනට කීකරුව හරි අපූර්වට ක්‍රියා කළා. හොඳයි ඒ වගේම මේ නිලසුනකින් දෛනික රාජකාරී තුල නිරත වෙනකොට ඔවුන්ට විවිධ අභියෝගයන් වලට මුහුණ පෑමට සිද්ධ වෙනවා. එම අභියෝගයන් නිරූපණය කරන එක් අවස්ථාවක් තමයි මේ ස්වාමියාගේ පාතරින් ගමන් කිරීම. ඔබට පේන ඇති හරි අපූර්වට තම ස්වාමියාගේ පාතරින් ගමන් කරපු අවස්ථාවයි මේ. හොඳයි එසේනම් 159 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ නිලසුනකින් විසින් පිළිදෙන ගෞරවාන්විත උත්තමාචාර්යයින් මේ හොඳයි එසේ අවසන් වූයේ නිලසුනකින්ගේ කීකරුකම විශේෂාංගයයි. විවිධ කෝඩෝපක්‍රම භාවිතයෙන් ශ්‍රී ලංකාව පුරාවට නොයෙක් ක්‍රමෝපායන් ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සූක්ෂම ලෙසට කුඩා දරුවන්ගේ පවා ජීවිත බිල්ලට අරගෙන පවතින යුගයක් බවට පත් වී හමාරයි. මෙවන් වූ යුගයක ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් සමස්ත මහ ජනතාව උදෙසා නිලසුන